ඔයාලා බයිනන්ස් account එකක් හදනකොට බයිනන්ස් එකෙන් ඔයාලට ගෙවනවා කියලා ඔයාලා දැනගෙන හිටියද? ඩෙන්සෝ හෝප්ස් නම් දෙන්න එපා කියලා නෑ මේවයි. හරිද? හෝප්ස් නෙවෙයි රුපියල් 8000ක් යනකම් ඔයාලට ගෙවනවා මරු කැම්පේන් එකක් ඇවිල්ලා තියෙනවා. මම ඔයාලට ප්‍රූෆ් ටිකක් පෙන්නලා ඉන්නද? දැන් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේන්නේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න පැය 2කට 3කට කලින් අද දවසේ මෙයා වින් කරලා තිබ්බා සාමාන්‍යයෙන් ඩොලර් 3.5. එතකොට ඊයේ දවසේ මෙයා ඩොලර් 6ක් වින් කරලා තිබ්බා. එතකොට මෙයා ඩොලර් 4ක් වින් කරලා තිබ්බා. එතකොට මෙයා ඩොලර් 14ක් වින් කරලා තිබ්බා. ඉතින් ඔන්න ඔය විදිහට අර බයිනන්ස් account එක හදන කට්ටියට අර ඩොලර් 25ක් යනකම් ගෙවන කැම්පේන් එකක් ඇවිල්ලා තියෙනවා. මේක ඇවිල්ලා සවුත් ඒෂියා වලට තියෙන කැම්පේන් එකක්. ඉතින් මාරම ඉම්පෝටන්ට් කියලා මම විශ්වාස කරනවා. කෙටි අප්ඩේට් එකක් තමයි අද දවසේ දෙන්න තියෙන්නේ. ඔයාලා චුට්ටක් මෙහෙම ටැප් කරලා බලන්න චූටි වීඩියෝ එකක් තියෙන්නේ. ඉතින් මේ අප්ඩේට් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනෙම නිසා තමයි අවේලාව. එහෙම නැත්නම් ඉරිදා උදේ මේ වගේ වීඩියෝ එකක් ඔයාලට ගේන තීරණය කරේ. ඉතින් කල් තියෙනවා. හරි කලබල වෙන්න එපා. මේකේ ඩෙඩ්ලයින් එක ඇවිල්ලා මැයි 31. එන්න කල් තියෙනවා. කල් තිබ්බ කියලා පරක්කු වෙන්නත් එපා. මොකද මේක ඇවිල්ලා අර රිවෝඩ් එක ෆස්ට් කම් ෆස්ට් සර්ව් විදියට තමයි තියෙන්නේ. දැන් වලට තියෙනවනේ. ඒ කියන්නේ පූල් එකක් තියෙනවා. පූල් එක ඉවරනකන් තමයි මේක තියෙන්නේ. හරි ඉතින් ඩෙන්සෝ අපි ඕක කරාට අපිට හම්බෙන්නේ නැහැ. පූල් එක ඉවර වෙයි නෑ. ඔයාලට දැන් මේ වෙලාවේ බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 6000 7000 වගේ ප්‍රමාණයක් ක්ලේම් කරලා තියෙනවා කියලා මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔයාලට පේනෝනේ. ඕක සාමාන්‍යයෙන් මම කැල්කියුලේට් කරලා බැලුවා. අවම හරිද? අවම ඕක ඔය කවුන්ට් එක 30000 වෙන්න ඕන. අවම හරිද? සමහරවිට ඕක 30000 50000 එහෙම වෙන්නත් පුළුවන්. හම්බෙන රිවෝඩ් එක එහෙම වෙනකොට චුට්ටක් වෙනස් වෙනවා. මොකද ඒක රැන්ඩම්ලි හම්බෙන්නේ. කොහොම හරි ඒකෙන් මම අදහස් කරේ දැන් 7000 නම් 30000ක් ගැරන්ටීඩ් නම් තේරෙනවනේ කොච්චර chance එකක් තියෙනවද කියලා. ඉතින් මෙහෙම ඉස්සරහට කන්ඩිෂන්ස් එක පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට කරගන්න මරු chance එකක් තමයි මේක. ඉතින් ඩෙන්සෝ මොනවද අපි කරන්න තියෙන්නේ? හරි මගේ channel අලුත් කෙනෙක් නම් ඒටිකත් කියලා ඉන්න. හරිද? මම සාමාන්‍යයෙන් ක්‍රිප්ටෝකරන්සි වෙබ්3 බ්ලොක්ස් මෙන්න මේ දේවල් ආශ්‍රිත තමයි කතා කරන්නේ. අද මම කතා කරන්නේ චූටි දෙයක් ගැන. ඉතින් අපි ඩුක් ගාලා වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද මට දවසවලත් එක්ක ෂෙයා කරගන්න තියෙන්නේ කියලා. මම මොකද්ද කිව්වේ? බයිනන්ස් account එකක් හදනවට බයිනන්ස් එකෙන් ගෙවනවා කියලානේ. ඒක තමයි කරන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මොකද්ද? බයිනන්ස් account එකක් හදන එක. ඉතින් කොහොමද ඔක වෙන්නේ? දැන් මෙහෙමයි. ඔයාලට link එකක් අවශ්‍යයි වැඩේ කරන්න. ඔය link එකෙන් ගියාම තමයි ඔයාලට ඔකට eligible වෙලා වැඩේ කරන්න පුළුවන්. මොකද South Asia පැත්තෙන් යන දෙයක් මේක. link එක කොහෙද? description එකේ උඩම තියෙන. ඕක tap කරලා ගිහලා register වෙලා වැඩේ කරගන්න හරිම ලේසියි. මොනවද කරන්න තියෙන්නේ? පළවෙනිට account එක create කරන්න. account එක create කරනවා කියන්නේ මොකද්ද? ඔයාගේ email එක හරි phone number එක හරි දාලා ඩෙන්සෝ මාරාමාරු වැඩක් නේ. ඔව් මාරාමාරු වැඩක්. ඊමේල් එක හරි ෆෝන් නම්බර් එක හරි දාලා පාස්වර්ඩ් එකක් දාලා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා ඊට පස්සේ ID එක දාන්න. නැෂනල් ID කාඩ් එක පරණ එක අලුත් එක අවුලක් නැහැ. එහෙම නැත්නම් પાස්පෝර්ට් එක. ඔය දෙක එකක් දාලා වෙරිෆයි කරගන්න. account එක created නේ. හරි. ඩ්‍රයිවිං ලයිසන් එක දාන්න එපා. මොකද මේ දැනට තියෙන වාතාවරණයත් එක්ක දැනට තියෙන අප්ඩේට් එක ඩ්‍රයිවිං ලයිසන් එක ගන්නෙ නැහැ. ඉස්සරහට වෙනස් වෙයිද අපි දන්නේ නැහැ. දැනට ගන්නෙ නැහැ. ඔයාලට ඒක අර ස්ටෙප් බයි ස්ටෙප් ඕන්නම් ඔය මං උඩම ලින්ක් එකක් තියෙනවා කිව්වනේ අර ක්ලික් කරලා යන්න ඊට යට ලින්ක් එකක් තියෙනවා ඒ ලින්ක් එකට ගියාම ඔයාලට අර account එක හදන විදිහ ඒ ඔක්කොම දේවල් ටික එතනින් බලා ගන්න පුළුවන් වෙනම වීඩියෝ එකක් තියෙනවා ඒක වෙනුවෙන් account එක හැදුවට පස්සේ දෙවෙනි ස්ටෙප් එක මොකද්ද ඔයාලට පොඩි ට්‍රේඩ් එකක් දාන්න තියෙනවා ඉතින් ඩෙන්සෝ ට්‍රේඩ් කරන්න ඕනේ ඔය වැඩේ කරන්න මෙහෙමයි හරිද දැන් ඕකේ ට්‍රේඩ් කරන්න ඔයාලට ඩොලර් එකක් තිබ්බත් ඇති මොකද මේකේ $5 වොලියුම් එකක් හදන්න තියෙන. ඒ කියන්නේ ඩොලර් එකක් අරගෙන Binance convert එක තියෙන්නේ Binance convert එකට ගිහිල්ලා BNB to USD හරිද BNB to USDT වගේ දාගන්න. එහෙම නැත්නම් වෙන coin pair එකක් අවුලක් නැහැ. අර stable coins දාන්න එපා. ඒ කියන්නේ USDT to USDC, TUSD to USDT ඒවා කරන්න එපා. අර alternate coin එකකුයි USD අතර මාරුවක් දාගන්න. ඒ වගේ convert කරන්න සාමාන්‍යයෙන් 2-3 සැරයක් කරාම ඇති. සාමාන්‍යයෙන් 3 සැරයක් කරා කියන්නේ $5 වොලියුම් එක ඇදෙනයි. ඔයාලා 5 සැරයක් කරත් හවුලක් නැහැ. convert වල fees එහෙම යන්නේ නැහැනේ. convert වල විතරක් නෙමෙයි. ඔයාලට spot එකේ පුළුවන් ෆියචර්ස් එකෙත් පුළුවන්. මම අර චූටිම ගාන ඩොලර් එකක් වගේ චූටි ගානක් ඩිපොසිට් කරලා වැඩේ කරන විදිය තමයි කිව්වේ. ඉතින් ඩොලර් එකක් දාගන්නත් අමාරු කට්ටිය ඉන්නවනම් මෙසේජ් එකක් දාන්න. ඔයාලට අමාරුයි කියලා ඔප්පු කරන්න පුළුවන් වුණොත් මම ඔයාලට ඩොලර් එකක් දෙන්නම් වැඩේ කරගන්න. දැන් මෙහෙම කිව්ව හේතුව තමයි නැත්තම් ඔක්කොම මගේ ඩොලර් එකක් ඉල්ලන්නේ. ඒක තමයි වෙන්නේ මේකෙන් අන්තිමේට. මම ඊට පස්සේ 100ක් මෙසේජ් දැම්මොත් මගේ ඩොලර් 100ක් ඉවරයි. එහෙම නෙමෙයි. ඒක කරන විදියක් තියෙනවා. මම කියන්නේ අර චූටි ගානක් දාලා ඔයාලට වැඩේ කරන්න තියෙනවා. ඉතින් ඕක කරාට පස්සේ ඒ වෙලාවෙම
පට හම්බෙන රිවෝඩ් එක කියද කැන මංගර උදාරණ විදිර ඩොලර් 14 ස්ක්‍රීන්ෂොට් පිටින්නම්මන ඒවාවිල්ලර මටවල්ට පෙන්න්න පුළඟන පරූ අපේ මේ වෙනකොට ඒ දවස ම මේ පෝස්ට හෙම දාලා අපේ කට්ටි කරපු කට්ටියගෙන් ඒ ආපු ටික තමයි ඉතින් වාල කරනකොට අර ඩොලර් 3-4ක් හම්බෙන්න්න පුලන් ඩොලර් 13ක් 14 15ක් ඒවගේ අර ඩොලර් 25ක් කියන්න ඉතින් ලකියස් ඩයිල් එකක් එයාට ඩොලර් 25ක් හම්බෙන්න්න පුල ඕක කරගන්න මංකිවගේ 2026 මැයි 30ක වෙනකන් චාන්සක තියෙනවා වල්ටර මේක රිවෝඩ් එක හම්බේද නැද්ද වගේ ඩව් තියනවන වෙන්න ඇඩමින් ලිංක එක එමනත්තන් ලයින් ඇඩමින් ටෙලිග්‍රම් ඩියල මසේජ් අදදාන්න අපි ඉන්ස්ටන්ට් වල්ට රෙස්පොන්් කරනවා කෝමද වැඩේ වෙන්න මේනකොට කොච්චර චාන්සස් තියෙනවාද මොනවගේ අයිඩේ ගද තියෙන හැම දෙයම කතා කරන ඊට අමතර තාදයක් තියෙනවා දැන් ඔය මගේ ලිංකකින් වල ගිල හදන්නේ අන්න එහෙම හදපු හම වල්ට මගේ පැත්තෙන් අර VIP බෙනිෆිටස් ටිකත් තිය ම මේවා වැඩිය කතා කරලානෑ කලින් වීඩියෝසල මං මෙතනවලට පේ ඩිස්පේ කරන්න අපේ වත්සප් එක හොම කමිට එකක් ඉන්නවා ඒකට ඔය පොඩි දේවල්ලින් තැන්තැන් වලින් ගර්න් කරගන්න එක චාන්ස සේමාවාම මුලින්ම දාන්න යාලට ඊට අමතර යාලට වෙනම ලෙසන් සිරිස් දෙනවා ගැන්න අර 35 දාට අලවෙන කෝස්තියන්නේ ඒව නොමිලේ යාලට ටෙලිග්‍රම් ඔස්සේ දීල දීනවා ඒ ෆොලෝප් කරනවා ඊට අමතර ට්‍රේඩින් සිගනල් ගරුප් ඇත්ති නන්නේ වගේ අර සාමනෙන් වැඩේ කරගෙන යන්න පොඩි හයියක් වෙන මනත පොඩි බැකපයක් වෙන අන්න වගේ දෙවල්ටික් තින එතක මතක් කරන්න නිසාට ට්‍රේඩින් කම්පිටිෂන් එකක් කෙනවා ඒකත් කරන්න පුළුවන් වෙන ඔලින්කේ කවන්් හදන කටිය ඉතින් කවන්් සදර නැතිකටියට කවන්් සදන්න පුල ඉන්ට්‍රස්ටිං වැඩක් බයිනන්සගේ සෞතේශයා රීජන එකට විතරක් ඒ සෞතේශයා රීජන එක තින වාසී තමයි ගලෝබල් නොත්තේම දවස් 3-4කින් වැඩේ කලෝස් හරිද 800,000 රිවට් පුල්ල ඇත්තිනවා ඒරිවට පොල්ලක ඩුක්ගල් ඉවරන හැබැයි මේ සෞතේශය නිසා ස්පීඩ් එක අඩු වෙලා තියෙන චාන්සක වැඩි කරලා තියෙන වාට එතකොට වාලා මගේ සබස්ක්‍රයිප කෙනෙක්න මේ වනකොට ඉරිදවදේම වීඩියක බලලා අවුලක්නෑවල ඉරිදද සඳුදද අඟාරුවද අදාලනෑ වල බලන්න කවදද මේකට ලින්කට ගිල බලන්න වලට බලාගන්න පුලන් කී දෙනෙක් මේක කලේම් කරලා තියෙනවද කියලා ඒව හිතන්න එප කවුන්ට එක දන්න රිබෝඩ් එක කෝමටත් වල්ල අම්බ නොම විදිර තමයික තියන්නේ ඊට පස්සේ එක හම්පුන්න තත් මඟරක බැනිෆිටස් ටික වල්ට තියෙන එතක මදක් කරන්නන තවදය ඒ තමයි දැන්වා ටස් දෙක කරනවන ටස් දෙක් කියන්නේ පලනික කවුන්ට කතන කාර දෙවනි ඇවිල්ල ඩොලර් පාක බොලිම කතනක ඕක කරලා විට රිෆ්‍රෙස්් කරපුවාම එතන තියනවලට කලික් කරලා කලේම් කරන්න කලේම් කරපු ගම වලට ඒ මොහොත ඉන්ස්ටන්ට් ඒ රිබෝඩ් එක හම්බෙන කර වොලට් එකට දාගන්න වලට දවස් දෙකක් මනත පැ 48 කාලයක් ඉන්න ඊට පස්සවට රිවෝඩ් හබ් එකට ගිහිල්ල එතනින් කලික් කරලා ගන්න පුළන් ඒක අනිවාරෙන් ඒ දවස් කීප ඇතුළද ගන්න මොකද ඒක සතියකින් වගේ මහිතන්න එක්ස්පයි වෙන එනි කැනෙ වා කරන්න පස්වනි දනම් මේ ටාස්ක එක ඕක වාට රිවෝඩ් එකෙන 7 වෙනකොට 7 වෙනිදා ඉඳලා දවස් පහක් තියනවලට ටික කලේම් කරගන්න නැත එක්ස්පයි වෙලා ඒකතා මඟ අදහස් කරේ ඉතින් එච්චර වශ්‍යනය පොඩ දවස් දෙකක් බලගන්න තියන එක කරලාට රිවෝඩ් කලේම් කරගන්න පුල ඉති වැඩික් කරන්න ඉන්ට්‍රස්ටිං වෙන්ට ඕකතම අදවාශෂය කරන්න තියන්නේ තවගේ ඩිෂනල් චනස් ටික් තින අපේ ටෙලිග්‍රම් ගරුප් පෝල්ට හෙම ජොයින් ල වැටික බලන්න උදාරගෙදර ක්‍රප්ටඩේලි චනලක තියෙන එක දවස ගාන වගේ මාකට අපේ බිටකොයින් අපේස් වගේ යන ඒක අර කියලා තියෙන විදිර බිටකොයින් මූ වෙලා තියෙනද නැද්ද කියලා වල්ල චනලකට ගීලම් බලන්න පුලයික වෙනම වයිබ පොඩි ඉන්ටක් වගේ දුන්න වීඩිය අවසානයකම් බලපුගටට හරි ඕක තමයි අදස කතා කරන්න තියෙන්නේ වීඩියකම මෙතනීම කරන එන නවතත්වයක් ඉන්ට්‍රස්ටිං වීඩියකින් අපි ඉසට අම්බ සියු